දැන් ආරච්චි කතා කරලා කියනවා පුංචි මැනිකා ප්‍රනාන්දු මුදලාලි එක්ක මේ හාදකමක් තියාගන්න නිකන් කැමති වාගේ එකක් කිව්වා. බබුන් උඹට මම කිව්වා ඔය නරක ගෑනිත් එක්ක පැටලෙන්න එපා කියලා කියනවනේ. එතකොට පුතේ බබුන් ඒක විශ්වාස කරන්නේ නැහනේ. කියන්නේ ප්‍රේමයේ විශ්වාසය ගැන, ආදරේ විශ්වාසය ගැන. අර මං ඔයාලට ටිකකට කලින් කියලා දීපු රාමසීත කතාවේදීත් එහෙමයිනේ නේද? සැකකරන්න ප්‍රේමය කොච්චර තිබුණත් ඒක එපා වෙන විදිහ. ඔය ආදරේදී සැකේ කියන එක කරලා වැඩක් නැහැ නේ ළමයි. ඇයි? කොච්චර සැක කරත් වැරදි කරන මිනිස්සයා කරනවා. එහෙනම් අතහැරලා යන්න ඕන. අනික සැකකරන්න ප්‍රේමේ එපා වෙනවනේ. අනිත් කෙනාව එපා වෙනවනේ. හොඳට බලන්නකො විශේෂයෙන්ම ඔය ගෑනු ළමයි එහෙම වැඩි ප්‍රශ්න අහනවට කැමති නෑ. කොහෙද ගියේ? මට වීඩියෝ කෝල් එකක් අරන් පෙන්නනවා. ලොකේෂන් එක පෙන්නනවා. ලයිව් ලොකේෂන් එවනවා. කැමති නෑ ඒවට. සමහරවිට එයා වැරද්දක් කරන්නේත් නෑ. එයා එවන්න බැවුවම පිරිමි ළමයා අහනවා. ඇයි එවන්න බැරි? තමුසේ වැරද්දක් කරන නිසානේ. වැරද්දක් කරන්නේ නැත්නම් එවනවකෝ. එවන්නේත් ගෑල් ළමයා මල පැනලා. ඒත් පුතේ ඇත්ත ප්‍රේමයක් තියෙනවා නම් සැක කරන්න අවශ්‍ය නැහැ. එයා වැරද්දක් කරනවා නම් කරයි. එහෙම වුණොත් අපි දාලා යනවා. බලෙන් තියාගන්න බෑනේ. සමහර තැන්වලදී ඔයගොල්ලෝ අහලා ඇතිනේ ගැහැණිය සැකයට කැමති නෑ කියන එක තැනකදී සීතා කියන්නේ අර හදේ කුකුසක් රඳවා. හිතේ සැකෙන් එහෙමනම් හරිද? මුළු ලෝකෙම වනසලා යුද්ධ කරගෙන වුණත් මාව ගෙනියන්න දෙන්න එපා. සැක කරනවා නම් මාව ගෙනියන්න දෙන්න එපා වාගේ එකක්. සැකේට ගෑනු වෙච්චර ආස නැහැ. කියන්නේ සැක කරා කියලා පුතේ වැරදි කරන කෙනෙක්ව වැරද්ද කරන එකෙන් වළක්ව ගන්නත් බෑ. නේ? ඒ වගේමයි වැරදි කරන කෙනෙක්ව සැක කරලා හදන්නත් බැරි. ඉතින් ප්‍රේමයේදී සැක කරලා මොකටද? යනවා නම් ගියදින්. වැරද්දක් කරනවා නම් අතට අහුණාම ගියදින්. එතකොට මේකෙදී අර බඹුන් කොතනකදීවත් සැක කරන්නේ නෑනේ. එහෙම කිව්වා කියලා. සමහරලාට ප්‍රනාන්දු මුදලාලිත් එක්ක පුංචි මැනික ඇත්තටම ගියත් අතට අහු වෙනකන් බඹුන් සැක කරන්නේ නෑ. එතකොට පුතේ ප්‍රේමයේ තියෙන සීමාව ගැන, ප්‍රේමයේ තියෙන ඒ අන්‍යෝන්‍ය ගෞරවය ගැන නේද? එතකොට ඒ චරිත දෙක හරහා අපිට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. බබුන්ගේ චරිතේ ගද්දි තව අර පුංචි මැනිකා එහා ගෙදර රෙදි වනනවා එහෙම බබුන්ට පේනවා. ජීවිතේ තරුණම වයසේ. හොඳද? ඉතින් අර බබුන් හිතේ ප්‍රේමය හිර කරගෙන ඉන්න විදිහ සින්දුවල තියෙනවනේ. ඔබට සිත ආදරේ කරයි. දෙතොල ගොළු වී සිටි. නැගුණු සෙනෙහේ කියනු බැරි වී මගේ හිත වේදනාව විඳී වාගේ ඒවා. ඒකට ප්‍රේමය හිර කරගෙන ඉද්දී ඒ පිරිමි හිතේ තියෙන සීමාව, පිරිමියෙක් වුණාම ප්‍රේමයේ සීමාව රැක ගන්න විදිහ ගැන පුතේ සාමාන්‍යයෙන් ඔය සමහර වෙලාවට අපිව දාලා ගියාම පිරිමි ගෑනු දෙගොල්ලොම කියන්නේ ඔයා මාත් එක්ක අරව කරලා, ඔයා මාත් එක්ක මේව කරලා, අරහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා අපි හිටපු විදිහට කොහොමද ඔයා වෙන කෙනෙක් ගාවට යන්නේ? අවුරුදු 4ක් අපි යාළු වෙලා හිටියානේ. අපේ ප්‍රේම සම්බන්ධතාවය අවුරුදු 4යි. මං ඔයාට ඔච්චර ලං වෙලා ඔයාට පුළුවන් වුණානේ අර ඔයත් එක්ක වචනයක් කතා කරපු මිනිහත් එක්ක යන්න. ගැහැණු හිතේ සහ පිරිමි හිතේ ප්‍රේමයේදී අපිට නොලැබෙන දේ සම්බන්ධව තමයි පුතේ ආශාව වැඩි නේද? ආශාව වැඩි. හිතේ ප්‍රේමය තියාගෙන බබුන් නොකිය ඉන්නවා. එතකොට පුංචි මැනිකගේ හිතේ ප්‍රේමයක් උපදිනවා. හරියට මොන වගේද දන්නවද? පුතේ අර මං අර කලින් ඔයාලට කියලා දුන්නේ අයෝධ්‍යාව කියන නගරයට ගියාම මේ රාවණාගේ නංගි රාමගේ සෙට් එකේ උන් එකතු වෙලා පුතේ නහය කපනවා. ඒ තරහට තමයි සීතව රාවණා අරගෙන යන්නේ නුවරඑළියෙන් චුට්ටක් එහාට තියෙන මේ සීතා එළිය කියන පැත්තට. ජනප්‍රවාද තියෙනවා මේ රාවණාගේ දුවෙක් සීතා රෙහිමේ කියලා. අපි ඒක පැත්තකින් තියමුකෝ. මේ රාජ බිසවක් නැත්නම් රාජ කුමාරිකාවක් කියලා හිතන්නකෝ. රාවණා කියන්නේ රජෙක්. රාවණා අතවත් තියන්නේ නැහනේ සීතට. අතවත් තියන්නේ. අර බබුන් වගේමයි. අවස්ථාව එනකන් ඉවසගෙන ඉන්නවා. බබුන්ට ඕන නම් පුතේ බලෙන් අරන් යන්න තිබ්බ පුංචි මැනිකම. ඇයි ආරච්චිගේ මස්සිනානේ බබුන් කියන්නේ. නේ?
හිතින් හිමින් ප්‍රේමය ලියලද්දි එයා සීමාව රැකගෙන හිටියා. ඉවසගෙන සීතගේ ඇඟටවත් අත තියන්නේ නැතුව බැල්මකින් විතරක් හිතින් විතරක් ප්‍රේම කරපු විදිය. දැන් ඕගොල්ලොන්ට මතක් වෙන ඇති බබුන්ගේ චරිතය හරහා බබුනුයි පුංචි මැණිකයි එකතු වෙන තුරාවට බබුන් රැකපු සීමාව. ඒ නිසාම තමයි පුංචි මැණිකට මොන මිනිස්සයා තමන්ගේ පස්සෙන් ආවත් පස්සේ කාලෙක බබුන්ව එපා වෙන්නේ නැත්තේ. ඇයි මේ ප්‍රේමය හදිස්සියේ ඇති වෙලා දෙන්න එකතු වෙලා අත්තල්ලලා මූණිඹලා ෆිල්ම් හෝල් වලට ගිහිල්ලා ඒ කාලට සාපේක්ෂව හිතන්නකො කැලේ අතරින්ගලා හරි මොකක් හරි කියලා. ෆිල්ම් හෝල් වලට ගිහිල්ලා නේද? අද නම් බොක්ස් වලට ගිහිල්ලා රූම් වලට ගිහිල්ලා. ඒක ෂණයකින් නැති වෙච්ච එකක් නෙමෙයි. ප්‍රේමයේ සීමාව රැඳෙන තාක් දුර සමහරලාට හිතේ තියාගෙන ඉන්න බෑනේ. ප්‍රේමයේ සිතුවිලි සිරවි හදවත පතුලේ ඉක්කිබිඳ වැළපෙනවා. සිතුවිලි සිරවි හදවත පතුලේ තියාගෙන ඉන්න බෑ. ඒත් අතින්වත් අල්ලන්නේ නැතුව ඇඟිලි තුඩකින්වත් අල්ලන්නේ නැතුව මනුස්සයා ප්‍රේමයේ සීමාව රකින්න තාක් දුරට ගෑණියගේ හිතේ එක ලියලනවා මහා වෘක්ෂයක් වගේ මහා ගහක් වගේ. එතකොට ගැහණියට කවදාවත් එපා වෙන්නේ නැහැ. ඇයි එකපාරට හම්බෙලා සීමාව පන්නපු එකක් නෙමෙයිනේ මේක. පුංචි මණිකට වෙන්නේ එහෙමයි. සීමාව පන්නපු එකක් නෙවෙයි. එතකොට සමහර තැන්වලදී සීතත් එහෙම කියලා තියෙනවා ඉතිහාසයේ. මේ රාවණාගේ මාව හිර කරලා තියෙන මෙතන දුකයි තමයි. හැබැයි මට ඒ දුක හුරුයි. ඒ දුකත් එක්ක මට මොකද්ද මන්ද සතුටක් දැනෙනවා. හීනියට සීරුවට මංවත් නොදැන මගේ හිතේ ප්‍රේමයක් තිබෙනවා. ඉතින් අර මේ චරිත දෙක ඇතුලේ අර මානව බැඳීම් වල ස්වභාවය සැක කරද්දි ගැහැණුන්ට පිරිමින්ව එපා වෙන විදිහ උගන්වන්න පුළුවන්. ඒ නිසා ගැහැණියෙක් සැක කරලා වැඩක් නැහැ. පිරිමි වුණත් එහෙම තමයි. ප්‍රේමයේදී සැකයක් එනවා කියලා කියන්නේ පුතේ එතන ප්‍රේමය නෑ කියලා. දැන් ඔයාලා හයි එතකොට සර් එයා අපිට වැරදි කරනවා නම් ඉතින් වැරදි කරනවා නම් සැක කර තියාගන්න නෙමෙයි අත්හරින්න ඕනේ ළමයි. කොහොමත් හොඳට මතක තියාගන්න. ආදරයේදී විශ්වාසෙ මිදෙන්න පුළුවන් එකපාරයි. එකපාරක් විශ්වාසෙ බිඳුනහම ඒක හදාගෙන එකට ඉමු කියලා කිව්වත් ආයි පොඩි දෙයකටත් අර සිද්ධි මතක් වෙවි රණ්ඩු යනවා. එකපාරයි විශ්වාසෙ බිඳෙන්න පුළුවන් ප්‍රේමයේදී. නේද? අපි වැරදි හදාගෙන එකට ඉමු කියලා කිව්වත් ගෑනු ළමයාට නිින්ද ගිහිල්ලා ෆෝන් එක ආන්සර් කරන්න නැති වුණත් හිතන්නේ අර කලින් කොල්ලත් එක ගිහිල්ලා කියලා. පිරිමියාගේ පැත්තෙනුත් එහෙම තමයි නේ. එතකොට ප්‍රේමයේ විශ්වාසය එකපාරක් කැඩුනොත් ඉන් එහාට ඒක ගෙනියලා වැඩක් නැහැ. එතකොට මේකෙදී අපිට කියන්න පුළුවන් තව මේ විශ්වාසය රැකගෙන මේ දෙන්න ජීවත් වෙන විදිහ විතරක් නෙවෙයි. ආදරේ සීමාව රැකගෙන තියෙන විදිහ. ප්‍රේමයේ සීමාව. බබුන් පුංචි මණිකව බලෙන් ගෙනියන්නෙත් නැහැ. පුංචි මණිකව තාත්තගෙන් අහලා පුංචි මණිකගේ කැමැත්ත අරගෙන හිත ඇතුලේ ප්‍රේමය හිර කරගෙන කාලයක් අවශ්‍යම මොහොතේදී එක්කයි යනවා. ගේකුත් හදාගෙන හරි පිරිමියෙක් වගේ. එතකොට තමයි මේ ගෑණියෙකුට දැනෙන්නේ. සමහර වෙලාවට තමන් දැන් යාළු වෙලා ඉන්න පොල්ල තමන් හෝටල් කාමර ගානේ අරන් යනවා, බොක්ස් වලට එක්කන් යනවා, ෆිල්ම් බලන් එක්කන් යනවා, මල් වතු වල බදාගෙන ඉන්නවා. සමහරලාට හිතින් විතරක් ඉඟි කරලා SMS එකක් විතරක් එවන කොල්ලෙකුට කෙල්ලෙක්ගේ හිත යනවා අර තමන්ගේ ජීවිතයේ අච්චර සමීප වෙච්ච කොල්ලට වඩා. ඒ ගෑනු හිතේ හැටිනි දුරින් තියෙන දෙයට හිත යනවා වැඩි. හරියට සීතට වුණා වගේ. නේද? දුරින් තියෙන දෙයට තමයි ආසාව වැඩි. ඒ නිසා ප්‍රේමය හැමදෑම රැකගන්න පුළුවන් විවාහය දක්වාම ආයාසයෙන් කන්ට්‍රෝල් කරගත්තොත් ළමයි. සාමාන්‍යයෙන් මනුස්ස හැඟීම තමයි විරුද්ධ ලිංගිකෙක් දැක්කම ඉන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඔබට මට අපි හැමෝටම. ඒක වුවමනාවෙන් කන්ට්‍රෝල් කරගත්තොත්. වුවමනාවෙන් ඒක පාලනය කරගත්තොත් ඒ ප්‍රේමය ගැහැණියෙක්ගේ හිත ඇතුලේ, ඒ ප්‍රේමය පිරිමියෙක්ගේ හිත ඇතුලේ වැඩෙන්නේ ආයි කවදාවත්ම වේලිලා යන විදිහට නෙවෙයි, මහා හයිය ගහක් විදිහට. මට දැනෙන ප්‍රේම